ඒ 5 වසරේදී අපි බලමු 10 වසරේදී මොකද්ද කරේ කියලා. ඔක මට දෙනවා. අනේ නිකන් කටව ආන්න කියලා තියෙන තව කවුද කතා කරන්නේ? එයි නැගිටිනවා. මම කියන්නේ ඇහෙන්නේ නැද්ද? අනේ කියන්න එපා. නෑ මං කියනවා. එයි උත්තර දෙනවා. මොකද්ද ඔය දෙන්නගේ තියෙන ප්‍රශ්නේ? සර් මගේ කලිසම ඇතුලේ ඇට දෙකක් තිබ්බා. මොකද කිව්වේ? සර් මගේ කලිසම ඇතුලේ දෙන්න දෙකක් තිබ්බනේ. ඔයාට ඔයාගේ කලිසම ඇතුලේ ඇට තියෙනවා. මෙයාටත් එයාගේ කලිසම ඇතුලේ ඇට තියෙනවා. මටත් තියෙනවා මගේ කලිසම ඇතුලේ ඇට. කාරණේ හැම ළමෙක්ටම එයාගේ කලිසම ඇතුලේ ඇට දෙකක් තියෙනවා. කොහොමද ඒක ප්‍රශ්නයක් වෙන්නේ? පැහැදිලි කරන්න. සර් මෙයා කියනවා ඒව මට පෙන්නන්න කියලා. ඈ බං. උඹ ඒව පෙන්නන්න කිව්වද? ඔව් සර්. ඉතින් තමස මොනවද කරේ? මං ඉතින් යට ඒව පෙන්නුවා. තමසව පෙන්නුවා? ඒ කොහොමද? සර් ඒක තිබ්බේ බංකෝ යට සර්. මෙයා කියන්නේ ඇත්තද? ඔයාලා ඒක දැක්කද? ඈ? ඔව් සර්. ඔව් සර්. එයා ඒක දැක්ක ගමන් ඒව කඩාගෙන දිව්වා. කඩාගෙන දුවනද? ඔව් සර් හොඳට තිබ්බා. යකෝ ඒක වගකඩුවක් නෙවෙයි නිකන් දෙකෙන් එකක් විතරයි. කරුණාකරලා ඒක අපහු මෙයාට දෙන්න. සර් ඒක නම් වෙන්නේ අපි ඒකට ගොඩක් කැමතියි. මොකද කියන්නේ ඕගොල්ලෝ ඒක අපහු දෙන්නේ? මොකද ඔයා ඒකට කරන්න යන්නේ? අපි ඒකේ බජන්ස් එකක් කරනවා ගෙදරදී. බජන්ස් යකෝ මේ කිලෝ මාර ඩයිල්නේ මල්ලි සෝරි පුතේ ඔයා බය වෙන්න එපා මට තේරෙන ඔයගොල්ලෝගේ වේදනාව සමහර දේවල් තියෙන්න ඕනේ තැන්වල ඒ වගේ දේවල් ඔයගොල්ලෝට තියන්න නැති නෑනේ හරි හොඳයි මං ඒක ආපහු දෙන්න. හැබැයි ඔයාගේ අපිට ඉලවුවට මම දෙන්න. ගහනවා යකෝ මගේ යට ඉල්ලන්න මේ තියෙන්නේ සර්. රුද්දාක්ෂයටද සර් මේවා නෙවෙයි නම් මොනයටද ඔයාගේ සාක්කුවල තියෙන්නේ? යකෝ මගේ ඔළුව අවුල් කරන්න එපා තෝ